right අපි දැන් බෝට් එකෙන් යන්නේ ෆ්ලයිට් එකට ඉස්සලාම යන ඩුබායි වලට ඊට පස්සේ එතනින් අපි යනවා ඉතියෝපියාවට ඉතියෝපියාව වලින් යනවා අපි කිලිමන්ජාරෝ එයාපෝට් එකට එයාපෝට් එකේ ඉඳලා මොෂියෝ තමයි අපි ඉන්නේ right එතකන් එහෙනම් see you මේ ප්ලේන් එකට බෝට් එනවා so අපි ඉන්නේ දැන් ඩුබායි එයාපෝට් එකේ අපි කාලා බීලා නිදාගෙන টয়ලට් ගිහිල්ලා අපි දැන් ඊළඟට යන්නේ ඉතියෝපියා අදිස් අබ්බා එන්නේ නම අදිස් අබ්බා යනවා ඒක පැය 4:00මාරක ෆ්ලයිට් එකක් එහෙනම් හම්බෙමු ඉතියෝපියාව right so we came landed to Kilimanjaro airport and right there all safe now we have to figure out our baggage ටික අපි බලන්න ඕනේ මිලන්න figure out our baggage ටැන්සානිය වල ලෑන්ඩ් කරා ලගේජස් කොහොම තියෙනවා පරිස්සමෙන් මුඹේ ලගේජ් නම් කැඩිලා මුඹේ තරහට ඔක්කොම කොලේක ඒකින්ද all good එහෙනම් යමු ටැන්සානිය වලට ආවා දැන් අපේ හොටෙල් එකට මේ යන්නේ කට්ටියත් එක්ක what do we have gali Yes, gari. with banana Yes, gari with banana. So gari is Tanzanian food with the corn flour. Yes. You know, most of the people in Moshi are Chaga. So Chaga people, the tradition food for them is banana. They mix with the meat. Yes. banana with meat Yes. briefing එක අපිට කරලා දැන් අපි ඔක්කොම හෙටට බඩු ටික පැක් කරනවා මම රෆල් බෑග් වල දාගෙන යන්න ඕන දැන් ලොකු වැඩක් අපි දැන් අද 23 අපි මේ ලෑස්ති වෙනවා මේ තාමත් ලෑස්ති වෙනවා ඊයේ ඉඳලා අපි 9ට පිටත් වෙනවා so 9 o'clock we are going to leave the guys are going to come and they are going to take our duffel bags okay pack කරලා තියෙන්නේ duffel bag එකේ snacks උයි ඔක්කොම ටික තියෙනවා and මේ අපේ day pack එකේ ගැන අපි ගෙනියන මේක so yeah all good දැන් අපි van එකේ නැගලා පිටත් වෙනවා මේ ඉන්නේ views Yeah, views. Hey, jambo. jumbo Hakuna matata. so දැන් අපි ගිහින් ඔෆිස් එකට ගිහින් අපේ බෑග් ලගේජ් එක තියෙනවා සූට්කේස් එක දාලා ඊට පස්සේ අපි වාහනෙන් යන්නේ නේ ඔව් ට්‍රැක් එක පටන් ගන්න මේක රෙන්ට් කරන්න තියෙනවා ඔක්කොම ටික දෙනවා ඔක්කොම රෙන්ට් කරන්න තියෙනවා අපි දැන් මේ අවශ්‍ය මේවා මොකද මයිනස් ගණන් වල ටෙම්පරේචර්ස් වෙනවා ඒකින් හින්දා socks උයි ඔය thermal gloves හම්බුණා ඔයගොල්ලෝ තෝරනයි රෙන්ට් කරන්න පොඩි ගණන් තියෙනවා to the gate we are going to the gate okay say hi guys මේක තමයි අපේ ටීම් එක මේගොල්ලෝ තමයි අපිත් එක්ක එන්නේ මේ අපි දැන් ගේට් එකට යනවා එතන ගිහලා පාස් ටික අරගෙන ඒකේ ටිකට් වලට සල්ලි ගෙවලා ඊට පස්සේ එතනින් එහාට වාහනේ තමයි යන්නේ planted forest මේ පිට වගාද අපි ආවා කිලිමන්ජාරෝ නැෂනල් පාක් එකට මෙතනින් තමයි අපි රෙජිස්ටර් කරලා අපි මෙතන ලන්ච් එක කරනවා ආලා මෙතන මේ තියෙන්නේ මේ අපි යන්න ඕන දැන් අපි ඉන්නේ එලිවේෂන් එක 2250 අපි දැන් ආයි වාහනේ තමයි තව තැනකට ගිහලා එතනින් අපි පොඩි 3 කිලෝමීටර් ඇවිදින්න ගිහින් මේක තමයි අපි ලන්ච් එක කැම ටික බලා ගන්න පුළුවන් විතරක් තියෙනවා full හොඳ ඩයට් එක මෙන්න මේ විදිහට මේගොල්ලෝ වේ කරනවා රයිට් ඊට පස්සේ පර්මිෂන් දෙනවා ඒ වේට් එක හැටියට බඩු ටික මෙන්න දැන් මැනලා ඉවර වෙලා මෙන්න මෙහෙම ආයි රීපැක් කරගන්න ඕනේ සෑහෙන මේසක් මේගොල්ලෝ හැබැයි ආයි දාලා ගෙනියන්න ඕනේ ඔක්කොම ටික මොකද මේගොල්ලෝගේ බඩුත් තියෙනවනේ අපිත් එක්කම ඉන්න බෑ අපි ස්ටාර්ටින් පොයින්ට් එකට ඇවිල්ලා තියෙන්නේ 3,407 meters altitude කට්ටිය බඩු ටික බානවා කොඩියක් කරනවා කිලිමන්ජාරෝ තියෙනවා ට්‍රේල් එක යන පටන් ගන්නවා මීටර් 3,400 3,400 හිමීට යනවනේ මොකද අපිට රැපිඩ් ගේන් එකක් ආවනේ
අපි එක පාට ආවනේ 3400ට. සෑහෙන රැපිඩ් ගේන්නේ. ඒක පොඩ්ඩක් දැනෙනවා. ඉමීඩියට් ගිහිල්ලා ඇක්කමට ඉස්සෙන්න ඕනේ. Manyosha. Right, that's the border Oh yeah. of Tanzania and Kenya. What do you call that? Namanga. Namanga. Yeah. So we have that's crazy. So from there to Oldonyolengai is about 98 kilometers. The active one. I mean The volcano? Yeah. Yes. Oh, the active. So there's an active volcano. We call it, what's the name? So Oldonyolengai. Okay. Oldonyolengai. 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 It's active volcano. It's Yeah. 98 kilometers. 2,800 meters above sea level. Okay. පොඩි වතුර පාරකුත් තියෙනවා නේද? Wagumu ni watu 10. මේ වතුර බොන්න පුළුවන්. අපේ ගයිඩ් ගත්ත වතුර බොන්න. පොඩි වතුර පාරක් යනවා මං හිතුවේ වෝල්කැනික් හන්ද බොන්න බෑ කියලා ඒක බොන්න පුළුවන්. මෙතන තමයි අපි අද ඉන්නේ. Shiravan. Shirawan. Shiravan. Yeah, this is Shirawan cave. I mean Shirawan cave. So we're going to stay here tonight. Yeah, we are going to overnight here. And tomorrow to Shiratu. Tomorrow to Shiratu. Kilimanjaro. They're putting up the tents. Now and we just will first have tea. food. And they will අපේ දානවා මේගොල්ලෝ. ඊට පස්සේ මේගොල්ලෝ උයනවා අපිට. උයන් ඉස්සෙල්ලා තේ එකක් හදලා දීලා ඔන්න මෙහෙම තමයි. අපි අපේ දවස් ටික අපි මෙහෙම නැවතිලා තමයි අපිට ඇඟ හොදන්න වතුර තියෙනවා. වතුර දෙනවා මේගොල්ලෝ. ලොකු ඇඟ හොදිලා නැහැ හිමීට. ඒ ටික හොද ගන්නවා. වතුරත් හම්බ වෙනවා චුට්ට චුට්ට. නාන්න කරන්න බෑ. අපි හිතුවා අතන නාන්න පුළුවන් කියලා. මේ දැනටත් සීතලයි. මාර සීතල ගුණයක් එන්නේ මේ මව්වට පෙන්නන්න. අපි මේ දවස් 7ම ඉන්නේ මෙන්න මේ වගේ ටෙන්ට් එක water proof එක නපත් වලින් ඉන්නවල තුල එනවා මෙට්ටක් දාලා තියෙනවා. මේක තමයි අපේ ටොයිලට් එක. මේකේ තමයි අපි ඔක්කොම ජරා වැඩ දී කරන්නේ. කොහොමද මේකේ සිප් එක? මේ පැත්තේ බං. මේ පැත්තේ. ලොක්කේ. මෙතන තමයි අපි ඔක්කොම අපේ දාන්නේ ඉතින්. පුරවන්නේ අපි. කාපුවේ එළියට යන්න බෑ. You open like this. Okay. And then you pump. This one's supposed to be like this, and then you pump like this. You push this one, and then the water will be here, and then you pull. You pull this one like this. Okay. Our water is here. Yeah. Right. Yeah. So you pump that, water comes up, Yes. You pump that one, water comes up. and then you flush by pull. You flush by pulling. Right. Yeah. Okay. So ඒ විදිහට තමයි අපි ටොයිලට් යන්නේ. අපිට මෙන්න මේ වගේ වතුර ප්‍රොවයිඩ් කරනවා තුනක් බේසක්. අපි මෙන්න මේ වගේ තමයි හොදගන්නේ මේ දවස් කීපේ. අපි මෙහෙම දැන් ටී-ෂර්ට් නැතුව හිටියට මේ ඉස්සරහට යන්නේ. පොට සීතලයි. ඉස්සරහට මෙහෙම ඉන්න බෑ. So they have prepared tea. And this is වතුර දෙන්නේ මචං ප්‍රප්‍රා කරලා. මේක තමයි අපේ ටී එක. හිතුවට වඩා ගොඩාක් හොඳයි. මේ so අපිට මේ ඉස්සෙල්ලා ස්ටාර්ට් එකට මේ කියුකම්බර් සුප් එකක් ඒක පට්ට රහයි. නිර්මාල්ව පේන්නේ. මලින් ඔබ උඹ පොඩ්ඩක් පේනවා. මු සුප් එක මෝ පේන්නේ. ඒකයි අපිට මොකක්ද මේ? අමුතු එකක් යම එක. අලයි චිකන් පිස්සු හැදෙනවා බං. ටෝච් එක තියෙනවා. ගහපන් බලන්න. Yes. අපේ කැම එකේ ස්ටාර්ටින් තව ගෙනාව අපිට කෑම. Okay. Okay. Yeah, you keep it there. Thank you. ඔතනින් තියපන් මචං. ඔතනින් තිය. අපි ඉතින් අපේ ස්නැක්ස් හැටියට අපිට පෙරුක nuts on top chocolate අපිට දුන්නා. So thank you very much. අපි ඒක කනවා හිමීට. So yeah, thank you. පට්ට සීතලයි. මූලං ගහනවා මුගේ කොට්ටේට මට නම් ඕව බෑ. ස්ලීපින් බෑග් එක ටික් එකක් ගත්තා. සෑහෙන්න වෙනසක් වෙනවා. අද නම් ඔක්කොමලා හොඳයි.
මම ඩයමක්ස් එකක් ගත්තා. මට ඔලුව කැක්කුමක් නම් තියෙනවා. ගිය පාර නේපාල් වල ඉද්දිත් 3500 3008 එද්දි ඔලුව කැක්කුම ආවා. ඒ කියන්නේ මට ඇල්ටිටියුඩ් සික්නස් එකේ මයිල්ඩ් සිම්ප්ටම්ස් එනවා. කින්ද දැන් හයිඩ්‍රේට් කරලා හොඳට කාලා බීලා අපිට හොඳ කෑමක් බිව්වා. සුප් බීලා හයිඩ්‍රේට් වෙලා මේක කොහොම හරි යන්න ඕනේ. ඉතින් හිමිට ඔයගේ ඇඟ රියැක්ට් කරන විදිය දැනන් ඉන්න ඕනේ. එක එක අයගේ වෙනස්. මලින්දුගේ ෆස්ට් ටයිම් එයා ඉතින් යාගේ බොඩි එකේ වෙන වෙනස්කම් හිමිට අඳුර ගන්න ඕනේ. හරිද? ෆස්ට් ඩේ ඉවරයි. good night good night